Hi friends, welcome to my YouTube channel. ඉතින් friends මට කලින් දවස් වීඩියෝස් ගේන්න බැරි friends මම වැඩ වගේ ඉහිරලා හිටියේ friends. ඉතින් ඔන්න මම අද කෙලින්ම ගෙනාවේ mood pack review එකක්. friends මේ mood pack එක ගැන කියනවා friends මමයි මේ mood pack එක හැදුවේ friends. මම මේක දැම්මේ නම Battlefield Heavens කියලා. හරි friends දැන් ඔයාලට මතක් වෙන්නේ කෙලින්ම ප්‍රසිද්ධ Battlefield Heavens කියන ඩෝමුවා එක. හරි friends ඉතින් මම ඒක ටාගට් කරලා තමයි මේ mood pack එක හැදුවේ. ඉතින් කියනවා නම් මේකට මම හරියටම මම මේක හදලා දැන් මාසෙකමාරක් විතර වෙනවා friends. මම මේක බීටා version එක තමයි මුළු friends දැම්මේ. එළියෙන් දැම්මේ. ඊට පස්සේ ආපහු අල්ටෙන් version එකක් දැම්ම ළඟදී. ඇත්තටම කියනවා මේක friends mood pack එකේ සුපිරි මම මේ mood pack එකේ explanation එකක් ගියාම මොකද මේ හුඟක් අය මගේ කියන්නේ මගේ යාළුවෝ මේ mood pack එක දාගත්තම අහලා තිබ්බා මගෙන් මේ ගයිඩ් එකක් ඕනේ මේක ප්ලේ කරන විදිහ දැනගන්න කියලා. ඉතින් friends මේක තමයි friends interface එක. ඉතින් තාම මේක මෙතන පොඩි බග් එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් හදන්න ඕන friends. ඒක ඊළඟ මේ version update එකේදී හදලා දානවා friends. ඉතින් friends මේ තියෙන්නේ මම ඉතින් මේක ටෙස්ට් කරන්න කියලා හැම එකටම ටෙස්ට් කරන්න කියලා මේ හදපු worlds ගන්න මීටර් 1000 තියෙනවා friends. මේකේ seeds ගැන කියනවා friends මම එකම එක seed එකක් හොයාගන්න friends. අනිත් seed එක කියන්නේ seeds හොන්න තමයි friends මේකේ. ඉතින් friends මේක ඇත්තටම සුපිරි mod pack ya friends මේක ඔයගොල්ලන් කියනවා මේකේ shaders තියෙන resource pack නම් friends නැහැ එච්චර. ඔයගොල්ලන් mute shaders තියෙන ඔයගොල්ලන් දාලා තියෙන solars එකයි bliss shade එකයි මේක pack එකටම එනවා friends. ඒ වගේම friends මේකේදී අපි distance horizon කියන mod pack එක පාවිච්චි කරනවා friends. ඒකින්ද මේ ඔයගොල්ලෝ මේ mod pack එක play ගන්න යනවා friends. මෙතන තියෙන ඔයගොල්ලන්ගේ distance radiance එක අඩු කරගන්න friends play කරන්න කලින්. ඉතින් friends අපි දැන් වීඩියෝ එක තුලට යමු. world generate කරමු. ඉතින් friends මම මේ guide එක විදිහට ගේන්නේ මේක ඉතින් අර playing එකක් වගේම යන්නේ නැහැ friends. අපි දාමු මේකට guide කියලා. friends ඉතින් මම මේක දාන්නම් උගන් මම පෙන්නන්න යන්නේ මම මේක survival creative වලින් දාන්නම් world එක. ඉතින් load වෙන්න නම් පොඩ්ඩ වෙලාවක් යනවා friends සාමාන්‍යයෙන්. ඇත්තටම මේක සුපිරි මේකක්. මම වන් ගියන් පෙන්නන්නම්. මේක quest line එක තාම හදන ගමන් තියෙන friends. quest line එක හදලා ඉවර නෑ friends තාම හරියට. හරි friends ඉතින් load වුණා friends. friends මේකේ ඔයාලා පොඩි lag ගඩියක් එයි සමහර PC වල run කරද්දී අවුලක් යන්න පුළුවන් friends. join හරි friends ඔයගොල්ලෝ ගිය ගමන් මෙහෙම එනවා ඔයගොල්ලන්ගේ origin එක තෝරන්න. මේක friends මේ තියෙන්නේ mortal farm කියන එක. ඒක තමයි නිකන් අර ඔයගොල්ලෝ ඩොන්හුවා බලන කට්ටිය නම් මේ ගැන අනිවාර්යෙන් දන්නවා friends. ඒ දන්න දේ නිකන් කියන්නේ මේක නිකන් සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඔයාට නිකන් ඔයාගේ බලයේ අඩුම මට්ටමේ තියෙන එක. ඒ කියන්නේ levels වලින් ගත්තම අඩුම මට්ටම mortal farm. ඊට පස්සේ තියෙනවා herb gatherer child කියලා කෙනෙක් ඉන්නවා. එයා සාමාන්‍ය ඒ කියන්නේ අර අඩුම නෙමෙයි ඊට වඩා පොඩ්ඩක් වැඩි. ඊළඟට එනවා blacksmith. එයාත් නිකන් අර අදුම ගණය එක්කෙනෙක් තමයි friends. මේ friends ඔයගන් පේනවා formation මෙහෙම තියෙනවා wilderness hunter කෙනෙක්. මේ තියෙන ඔයගොල්ලෝ ඒ තෝරගන්න origin එක අනුව හම්බෙන දේවල් items වලට fallen review cultivator ඒ කියන්නේ cultivation touch කරලා මේ අර නිකන් කඩන් වෙච්ච කෙනෙක් වගේ ඒ වගේම set එකක්. ඒ කියන්නේ මනුස්සයෙක්ගෙන් එළියට ආපු ගෝලෙක් විදියට ඔයගන් පටන් ගන්න පුළුවන් මේකේ. ඒ වගේම academy එක ස්ටුඩන්ට් කෙනෙක් විදියට පටන් ගන්න පුළුවන් friends. ඔන්න ඔය ටික තමයි friends තියෙන්නේ. ඉතින් මම මේක දාන්නම් අපි දාමු fallen review cultivator. friends ඊළඟට තියෙනවා ඔයගන්ගේ spiritual root එක තෝරන්න. ඒ කියන්නේ friends මේක තමයි නිකන් ඔයගන්ගේ core එක. මේකෙන් ඔයගන් මුලින්ම තියෙන heavenly root කියලා ඊළඟට තියෙනවා wood කියලා එකක්. මේකේ ඔයගන්ගේ ඒක මේවා තියෙනවා. ඒ කියන්නේ මේක අනුව හම්බෙන skills එකේ තියෙනවා. ඊළඟට boat එකේ තියෙනවා, fire එකේ තියෙනවා, earth කියලා එකක් තියෙනවා, ice තියෙනවා, lightning තියෙනවා. ඊළඟට none කියන එක. none කියන්නේ මේක hidden root එකක්. මේක කියන්නේ හැම බලෙම වගේ පාවිච්චි කරන්න පුළුවන් විදිහේ සුපිරි power එකක් මේක හැබැයි. friends මේක අනුව ඔයගන්ගේ කියන්නේ ඔයගන් කියනවා මේකේ level system එකක් උයි කියලා. අනේ level system එක වෙනස් වෙනවා. ඔයගොල්ලෝ දාලා තියෙන එක අඩු මේකේ හිටියොත් ඔයගන්ට මුලින්ම උයි 100කට ගන්නවා. හැබැයි මෙන්න මේ වගේ මෙන්න මේ වගේ කරලා නන් කියන එක වගේ දැම්ම කියන්නේ කුයි කෙලින්ම 2000 ගානේ තමයි පටන් ගන්න කෙලින් පළවෙනි ලෙවල් එක මේවා ගන්නවා.
ඒ වගේම ෆ්‍රෙන්ඩ්ස් ඊළඟට අපි ගියොත් ඕගොල්ලන්ගේ බොඩි එක තියෙනවා මෙතන. මෙතන mortal body කියලා තියෙනවා. broken vein stone body inner short body ඕගොල්ලන් මෙතන වෙනම තියෙනවා description එකක් එතන ඒක කියලා බලන්න ෆ්‍රෙන්ඩ්ස්. immortal body නැත්නම් 5 element chaos body inner 5 element body heavenly 5 dao body. ඔය මේගොල්ලෝ ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඩොමුව බලනවා නම් අනිවාර්යෙන් දන්නවා මේවා ගැන. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම තෝරගන්නවා චාවෝස් බොඩි කියන එක. නැත්තම් ඔයගොල්ලෝ මෙතන රැන්ඩම් ඔරිජිනල් එක දාන්න පුළුවන්. ඒකට කෙලින්ම මේ රැන්ඩමයිස් වෙලා ඉන්න ඔයගොල්ලෝ ඔක්කොම. මම මෙතන කන්ෆර්ම් කරා. ෆ්‍රෙන්ඩ්ස් මම ක්‍රියේටිව් වලින් ඉන්නේ. මීඩියම් ෆ්‍රෙන්ඩ්ස් හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි ඇවිල්ලා ඉන්නේ මේක කියනවා නම් මගේ ෆ්‍රෙන්ඩ්ස් හරි සවුන්ඩ් නම් ඉතින් මේක පොඩ්ඩක් ඒ කියන්නේ මේක තනිකර සුපිරියර් හදලා තියෙන ෆ්‍රෙන්ඩ්ස්. හරි ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් අපි සාමාන්‍ය විදිහට තමයි නිකන් මයින්ක්‍රාෆ්ට් පටන් ගන්න ඉඳලා මේක පටන් ගන්න තියෙන්නේ. නිකන් ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා නිකන් ගහක් පටන් ගන්න කපල්ලා තමයි ෆ්‍රෙන්ඩ්ස් පටන් ගත්තේ. සාමාන්‍ය විදිහට මෙහෙම ගහක් කපලා තමයි පටන් ගන්න තියෙන හැම එකේම වගේම තමයි ෆ්‍රෙන්ඩ්ස්. මේක වෙනස් වෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් මේකේ ක්වෙස්ට් ලයින් එක තමයි හැමදේම වෙනස් වෙන්නේ. ක්වෙස්ට් ලයින් එකයි මේකේ ඉන්න මොබ්ස් ලගින්නේ. ෆ්‍රෙන්ඩ්ස් මේකේ ඉන්න මොබ්ස්ලා කියනවා නම් මේකේ ඉන්නවා නිකන් සාමාන්‍ය ඇවිදින කට්ටිය. ඒ කියන්නේ කල්ටිවේටර්ස්ලා කියලා අපිට හොයාගන්න පුළුවන් ඒ එහාට ගියොත්. බලමු ෆ්‍රෙන්ඩ්ස් දෙන්න නැහැ මේ හරියේ. ෆ්‍රෙන්ඩ්ස් මේ ස්පෝන් එක නම් ලක්කී ස්පෝන් එකක්. එහා පැත්තේ නම් ෂිප් එකක් තියෙනවා. අනිත් පැත්තේ විලේජ් එකක් තියෙනවා. බලමු ෂිප් එකට ගිහින් බලමු ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේක සුපිරියක් මේ වගේ ලූප් වලින් පිරිච්ච ලෝකයක් මේක තනිකර ෆ්‍රෙන්ඩ්ස් ඔයගන්ට කියන්නේ මේකේ කේව් සිස්ටම් එක තනිකර වෙනස් ෆ්‍රෙන්ඩ්ස්. මේ වගේ ස්ට්‍රක්චර්ස් නැව් ඒවාම එකේ තියෙන ස්ට්‍රක්චර්ස් ලූප් කරලා ඔයගන්ට හදාගන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. මොකක්ද දැක් කියනවා හරි ස්ට්‍රක්චර්ස් ලූප් කරලා තමයි ඔයගන්ට ගෙලින්ම කියන්නේ ඔයගන් මයිනින් යන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. මේක මම තනිකර හදලා තියෙන එක්ස්ප්ලෝරේෂන් වලට මුට්ටක් යහදී තින්නේ. තාම මේ මැප් එක මම දාලා නැහැ ෆ්‍රෙන්ඩ්ස්. මැප් එකයි කටින් ට්‍රී මොඩ් එකයි තාම මේ කියන්නේ රිලීස් කරපු version එකේ නෑ ෆ්‍රෙන්ඩ්ස්. මම ඒක ඊළඟ රිලීස් version එකේ තමයි දාන්න ඉන්නේ. ෆ්‍රෙන්ඩ්ස් පොඩි ලැග් එකක් යනවා මේ මටත් මේකේ ලැග් එක නම් තියෙනවා ටිකක්. මෙන්න මේ වගේ ස්ට්‍රක්චර්ස් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මේ වලින් තමයි ඔයගොල්ලන් හම්බෙන්නේ මෙන්න මේ වගේ කල්ටිවේෂන් එක දේවල් හම්බ වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඒක මේ ෆ්‍රෙන්ඩ්ස් ඕගන් ක්වෙස්ට් ලයින් එකට ගියාම මෙතනින් ක්වෙස්ට් ලයින් එකට ගියාම ඔයගන් තියෙනවා මුලින්ම the part of cultivation begin. මෙතන ක්වෙස්ට් chapter එක නෑ welcome to BTTH Battlefield the Heavens. මෙතන ඔයගන් තියෙනවා cultivation manual fragment එකක්. ෆ්‍රෙන්ඩ්ස් මේක ඔයගොල්ලෝ කියවන්න මේක. නැතිනම් තමක් නෑ ඉතින්. මේක කියවන්න මම කියන්නේ කියවන්න කියලා. මේ හම්බෙන එක ඔයගොල්ලෝ අරගෙන hand එක right click කරන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. දැන් මම ක්‍රියේටිව් නින්දා එක මොකුත් ඕගන්න වුණා කියලා වෙන්නේ නැහැ නිකන් අර යනවා වගේ පෙන්නන්නේ මේ ඒක එකපාර මේ වෙච්ච ගමන් නිකන් අතුරුදහන් වෙනවා. ඊළඟට ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ ඔබන්න ඕනේ ඔයගන්ගේ G අකුර. G අකුර ඔබවම ඔයගන්ට වෙන ඔයගන් කල්ටිවේෂන් වගේ නේම් එක ඔයගන් රියලම් එක ඩෙන්ටිටි එක ස්පිරිචුවල් රූට් එක ෆිසිකල් එක ඔක්කොම වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මේ තියෙන්නේ ඔයගන්ට 1000 කුයි කියන එක 1500ක් වුණා ඔයගන් පළවෙනි ලෙවල් එක බ්‍රේක් කරන්න. මෙතෙන් ටෙක්නිකල් කියන එකට ගිහලා ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ මේ අර හම්බෙච්ච දැන් අර දැන් රයිට් ක්ලික් කරලා දිනවනේ මේ කියන්නේ ඔයගන් ටෙක්නිකල් එකක් අන්නේ ටෙක්නිකල් එක ඔයගොල්ලෝ ක්ලික් කරගන්න ඕනේ. ඊළඟට ෆ්‍රෙන්ඩ්ස් මෙතන තමයි ස්පෙල්ස් තියෙන ෆ්‍රෙන්ඩ්ස්. ඔයගන් ස්පෙල් හම්බුනා මේක රයිට් ක්ලික් කරපුවම මෙතෙන් දෙනවා. ඒක ඔයගොල්ලෝ මේ පැනල් එකට ඉක්විප් කරගන්න ඕනේ. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ B අකුර ඔප්පුවම මේ පැනල් එකෙන් ඔයගන් දාගන්න පුළුවන්. තාම මට මොකුත් නැහැ. ඔයගන්ට පේන ඇති ෆ්‍රෙන්ඩ්ස් වම් පැත්තෙන් පෙන්නනවා මේ මගේ මෙතනින් වම් පැත්තෙන් පෙන්නනවා රියලම් කියලා මෝඩල් කියලා ෆ්‍රෙන්ඩ්ස්. අන්න තා මං ගාව තියෙන කුයි 10යි. අන්න ඒක කුයි 1500ක් වුණාම මට මෙතන attempt to break root කියන එක ඔප්පුවම කෙලින්ම මගේ level එක කියන්නේ cultivation level එක වැඩි වෙනවා ඊළඟට. model කියන එකෙන් realm එක ඊළඟ level එකට යනවා. friends ඇත්තටම කියන මේකේ පළවෙනි එකේ විතරයි මම ඕගන්ට ඒ කියන්නේ පළවෙනි එක කියන්නේ ඕගොල්ලෝ මේ වගේ මේ පළවෙනි එක ඕගන් කිසිම අවුලක් නැහැ නිකන් සාමාන්‍ය විදිහට යන්න පුළුවන්. හැබැයි friends ඊළඟට level එක යට යන්න කලින් මේ වගේ කියන්නේ 1500ක් විතර තියෙනවා නම් friends ඕගොල්ලෝ කරන්න ඕනේ මේ ඕගොල්ලෝ අයන් නාමස් ටිකක් හදාගන්න එනවා ෆ්‍රෙන්ඩ්ස්. මොකද මේ ඔයගන්ගේ කල්ටිවේෂන් ලෙවල් එක වැඩි වෙද්දී අකුණු ගහන්න ගන්නවා. ඩොන්වා වල තියනවා වගේම හරියටම අකුණු ගහන්න ගන්නවා ෆ්‍රෙන්ඩ්ස්.
ඉතින් එහෙම අකුණු ගහන්න ගත්තාම ෆ්‍රෙන්ඩ්ස් මේ ඕගන් ඩැමේජ් එකක් වෙනවා සාමාන්‍යයෙන් මම මතක විදියට හાર્ට් 20ක ඩැමේජ් එකක් වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. සාමාන්‍ය ඕගන් දැන් පේනවා ඕගන් සාමාන්‍ය හાર્ට් ගන්නවා තියෙන ෆ්‍රෙන්ඩ්ස්. ඕගන්ගේ කල්ටිවේෂන් එක ලෙවල් එක වැඩි වෙද්දී ඕගන් හાર્ට් ගන්න වැඩි වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. එහෙම කියලා මේ ස්ක්‍රීන් එක පිරෙන්නම ඉන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. වැඩි වෙනවා තනිකරම ස්ක්‍රීන් එක පිරෙන්නේ නැහැ. ඒ වගේම ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ සෙකන්ඩ් ලෙවල් එකට යද්දි සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ වගේ බලවත් එකක මම දැන් තෝරගත්තේ මගේ කියනවා නම් මම තෝරගත්තේ ඕලන් රොකින් කල්ටිවේටර් ස්පිරිටුවල් රූට් එක ෆිසිකල් එක අන්නේවත් එක්ක මේ වගේ පවර්ෆුල් එකක් තෝරගන්නවා ෆ්‍රෙන්ඩ්ස්. ඔයගන්ගේ පළවෙනි බ්‍රේක් රූට් එකෙන් පස්සේ ඔයගන්ට පාරවල් දෙකකින් ඕනම සාමාන්‍ය වෙන්නම ඔක් කෙනෙක් මරන්න පුළුවන්. ඒ කියන්නේ ගෝඩන් වගේ නම් බෑ ෆ්‍රෙන්ඩ්ස්. ස්කෙල්ටන් කෙනෙක්ව සොම්බිලාව ක්‍රීපර්ස්ලාව පාරවල් දෙකයි ගහන්න ඕනේ මැරලා වැටෙනවා කෙලින් ඉවරයි. එතෙන් අහෝ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ෆ්‍රෙන්ඩ්ස් මේකේ ඔයගන් ලෙවල් වැඩි වෙද්දී ඔයගලන්ගේ ඒ කියන්නේ ඔයගොල්ලෝ නිකන් සෝබාදාමටම අයිති වෙනවා. ඒතකොට ක්‍රීපර්ස්ලා ස්කෙල්ටන්ස් ඔයගොල්ලන්ට ඇටැක් කරන්නේ නැහැ කියලා කියනවා. ෆ්‍රෙන්ඩ්ස් මම තාම ඒක දැක්කේ නැහැ. කියන්නේ මම ප්ලේ ගන්න ගත්ත කියන්නේ මම ප්ලේ ගන්න අරගත්ත තාම මාත් ඉන්නේ මුල්ම ටිකේ හිර වෙලා ඉන්නේ මම මුඩ් පැක් එක හැදුවට මාත් තාම කල්ටිවේට් කරනක මං ඉන්නේ තාම මං ඉන්නේ තාම මෝටියුල් රියලම් එකේ අන්තිම හරිය ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස් මං කියන්නේ මේ සාමාන්‍ය මෝටියුල් කියන එකේ ඉන්නවා තව උගක් රියලම් අපි බලමු කෝ ෆ්‍රෙන්ඩ්ස් බලමු හරි ෆ්‍රෙන්ඩ්ස් අපි බලමු දැන් හරි ෆ්‍රෙන්ඩ්ස් මේ ඉතින් මගේ ඇත්තේ ෆීල් එක ෆ්‍රෙන්ඩ්ස් මම ඒක ගැන පස්සේ කියන්නම් හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් ඔබ දැක්ක මගේ රියලම් එක පිරුණා ඒ කියන්නේ ලෙවල් පිරුණා දැන් මං ගියා G අකුරු මෙතන තිබ්බා attempt to break through තිබු ගමන් එදින් ෆ්‍රෙන්ඩ්ස් මගේ ඊළඟ ලෙවල් එකට ගියා මම දැන් ඉන්නේ කුයි රිපීන් early කියන එකේ අන්නේ වගේ හැම එකෙම ලෙවල් තියෙනවා හුඟක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් ඒකට ඕනේ ඔයගන්ට කුයි 8000ක් ඕනේ ෆ්‍රෙන්ඩ්ස් ඒ වගේ මේ කුයි වලින් තියෙන ෆ්‍රෙන්ඩ්ස් ඕගන් පාරවල් ගහන්න පුළුවන් ඒ කියන්නේ ඔයගන්ගේ ස්කිල් එක එක ස්පෙල් තියෙනවා එතන මම ස්පෙල්ස් වලින් පවර් දැන් තියෙන ෆ්‍රෙන්ඩ්ස් මම ඊළඟ ලෙවල් එකට යද්දී මගේ ස්පෙල්ස් මට හම්බෙන ස්පෙල්ස් වගේ ඒවා ටික අරගෙන මම ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන් තියෙන ෆ්‍රෙන්ඩ්ස් මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් මේ බීජ අකුර ඔයගොල්ලෝ ගන්න ස්කිල් එක දාන්න පුළුවන් ස්කිල් එක දාලා ෆ්‍රෙන්ඩ්ස් සාමාන්‍යයෙන් අපි බලමු අපි ඒක ටෙස්ට් කරලා බලමු ෆ්‍රෙන්ඩ්ස් ෆ්‍රෙන්ඩ්ස් දැක්කනේ ෆ්‍රෙන්ඩ්ස් ඕගන්ගේ හાર્ට් වැඩි ගාලා තියෙන ඕගන් කල්ටිවේෂන් ලෙවල් එක වැඩි වෙද්දී දැන් අපි මෙතන ඉන්න සොම්බිල ගහලා බලමු එකයි දෙකයි ෆ්‍රෙන්ඩ්ස් පාරවල් දෙකයි ෆ්‍රෙන්ඩ්ස් සොම්බි ඉවරයි ෆ්‍රෙන්ඩ්ස් යාගේ මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක කියනවා ෆ්‍රෙන්ඩ්ස් මේ තියෙන්නේ මට ඒකේ මුඩ් එකේ නම් මත නැහැ ෆ්‍රෙන්ඩ්ස් මේක තියෙන්නේ මේ අපි ඒ කියන්නේ අපි ඇටැක් කරන ගමන් මොබ් කෙනෙක් කියන අපි දැක්ක කෙනෙකු දැන් සොම්බි එක අපි දැකලා අපි ගාවට එනවා නම් මේ මියුසික් එක පාරම යනවා ඒ කියන්නේ බැටල් මියුසික් එකක් යනවා බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මේක පොඩ්ඩක් ෆ්‍රෙන්ඩ්ස් අපි බලමු කවුද අපි ප්‍රීපසත් බලමු දෙන්නවා ෆ්‍රෙන්ඩ්ස් දැක්කම ෆ්‍රෙන්ඩ්ස් පාරවල් දෙකෙන් ඉවරයි ෆ්‍රෙන්ඩ්ස් අර මියුසික් එක යනවා ෆ්‍රෙන්ඩ්ස් ඒ වගේම ඒ වගේ ස්කෙල්ටන් වලට නම් පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් මම අනිත් ඒවා තාම බැලුවේ නෑ අපි ටෙස්ට් ටික පස්සේ කරමු නේ ෆ්‍රෙන්ඩ්ස් අපි බලමු අයන් ගොලම්ට කොච්චරක් ඕනද කියලා මේකට බලමු අයන් ගොලම්ට ගහන්න
ෆ්‍රෙන්ඩ්ස් පාරවල් 9ක් වුණා. ඒ කියන්නේ තාම ඒ කියන්නේ අපේ ලෙවල් එක අර නෝමල් මුව්ස් වල ගහන්න ඇති වුණාද මේ තාම මේ වගේ කෙනෙක්ට ගහන්න මඩි ෆ්‍රෙන්ඩ්ස්. ෆ්‍රෙන්ඩ්ස් ඔයගන්ට පෙන්නන්න එක කොහෙන්ද කියලා ඔයගන් නිකන් පේනවා නිකන් XP level වගේ නිකන් 아무තු ඊට වඩා ලාපාට එකක් ඇදෙනවා කියන ප්ලේ කරද්දි අන්න ඒක තමයි ෆ්‍රෙන්ඩ්ස් කියන කුයි කියලා. ඒක පරිසරයේ කියන්නේ තනින් තැනට වෙනස් වෙනවා. ඒ කියන්නේ එක එක තැන්වලට වැඩි වෙනවා. ඒතර ඔයගන් මැසේජ් එකක් පෙන්නනවා යටින්. මේකට පොඩ්බායක උඩින් ඔයගන් පෙන්නන මැසේජ් එකක්. දැන් මෙතන වැඩි මේ හරිය ඔයා ටර්ච් පැත්තට වැඩි කියලා නැත්තම් කවුරු හරි සැටෙක් මේක වැඩිපුර රිලීස් කරනවා කියනවා. ෆ්‍රෙන්ඩ්ස් ඒ වගේම මට කියන්න ඕනේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ මොඩ් පැක් එකේ ප්ලේ කරනවා ෆ්‍රෙන්ඩ්ස්. මෙන්න මේ වගේ තියෙන මේ ඔයගන් පේනවා නිකන් මෙතන ලේ බැනර් එකක් වගේ ෆ්‍රෙන්ඩ්ස්. මෙහෙ බැලුවොත් බැනර් එකක් වගේ පේන නිකන්. මේක ඇතුළට යන්න එපා ෆ්‍රෙන්ඩ්ස්. මේක ගැන කියනවා නම් මේක ඩයිමෙන්ෂන් ඩෝස් කියන මේකක් මේකෙන් ඔකට වෙනම රියලම් එකකට TP වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. යනවා නම් යන්න කමක් නැහැ. ඉතින් මේක ඇතුළේ ටැප් එකක් තියෙන ෆ්‍රෙන්ඩ්ස් කියන්නේ. ඕන ගිම්ම වෙනන්නකෝ. හරි ෆ්‍රෙන්ඩ්ස්. This is the tab. එළියට යන්න පුළුවන් අර පැත්තෙන් ෆ්‍රෙන්ඩ්ස්. එතන අඩියට යන්න පුළුවන් දැන් ඉතින්. පොඩ්ඩක් ඉතින් බලමු. ෂුවර් නෑ ෆ්‍රෙන්ඩ්ස් මේක ස්ටෝන් වල ගමු ස්ටෝන් මේක ෆ්‍රෙන්ඩ්ස් ඉන්නේ හරි මේක ෆ්‍රෙන්ඩ්ස් ලූට් එක තියෙනවා මෙතන එක්සිට් එකෙන් දොර තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් එක්සිට් කියන්නේ සාමාන්‍ය ෆ්‍රෙන්ඩ්ස් මේක රැන්ඩම් මම මේ වගේ එකකට තාම ආවේ නෑ. ඒ කියන්නේ මං ආපු එකේ තියෙන ඩයමන්ඩ් බ්ලොක්ස් 4ක් තියෙනවා. වාම් පැත්තේ ඩයමන්ඩ් බ්ලොක් එකේ පිටිපස්සේ ටැප් එකක් තියෙනවා. ඕගොල්ලෝ කඩපුවම පුපුරනවා. ඒකින්ද මේ කියන්නේ TNT දාලා තියෙන්නේ. ඒකේ ටැප් එක මේ ඕගොල්ලෝ ටැප් එකෙන් බේරලා බේරුණොත් ඩයමන්ඩ් බ්ලොක්ස් 4ක් ඕගොල්ලන්ගේ. බැරි වෙලා හරි බොවින්ඩ් එකට වැටෙනොත් ඕගොල්ලන්ව ඒ කියන්නේ කළු පර්මේකට ඕගොල්ලන් ටෙලිපෝට් වෙනවා. නිකන් අමුතු ලෝකෙකට ෆ්‍රෙන්ඩ්ස් අපි බලමු. අපි යන්න ඕනේ දැන් ෆ්‍රෙන්ඩ්ස් මට පේනවා මට හොයාගන්න බෑ මම කොහෙද ඉන්නේ කියලා. ෆ්‍රෙන්ඩ්ස් දැක්කම මේ නෝමල් වර්ල්ඩ් එකේ ස්පෝන් වෙඩි ෆ්‍රෙන්ඩ්ස් මොකක්කට අවුලක් ගියා එකපාරම මේ සාමාන්‍ය ෆ්‍රෙන්ඩ්ස් අපි ක්වෙස්ට් ලයින් එක බලමු ෆ්‍රෙන්ඩ්ස් දැන් නැත්තම් මේක අද වීඩියෝ එඩිට් වෙනවා හුඟක් යෝපියුටි ෆ්‍රෙන්ඩ්ස් මම අනිත් දේවල් ගැන පස්සේ කියන හින්දා මම මේ ක්වෙස්ට් ලයින් එක ගැන පොඩ්ඩක් ගේන්නේ කීයද ක්වෙස්ට් ලයින් එක ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලන්ගේ පළවෙනිම ඔයගොල්ලන් කල්ටිවේෂන් අර ෆ්‍රැග්මන්ට් එක දාගත්ත ඊට පස්සේ ඔයගොල්ලන්ට දෙවෙනි ක්වෙස්ට් එක දීලා තියෙන්නේ ඔයගොල්ලන්ට හම්බ වෙනවා මෙඩිටේෂන් කුෂන් එක ෆ්‍රෙන්ඩ්ස් මේ කුෂන් එක ප්ලේස් කරා ඉඳන් ඉන්න තියෙන්නේ ඒතකොට කුයියන වේගය වැඩි වෙනවා ෆ්‍රෙන්ඩ්ස් ඒ කියන්නේ සාමාන්‍ය නෝමල් ඔයගොල්ලන්ට පෙන්නන්න මේ ෆ්‍රෙන්ඩ්ස් ඔය පේනවනේ ෆ්‍රෙන්ඩ්ස් ඔය බෝල ඉන්නේ අන්නේ තමයි කුයි ඒක පරිසරේ නිකන් තියෙන ඇදිලෙන වේගය වැඩි වෙනවා දැන් 229යි 269 ෆ්‍රෙන්ඩ්ස් මේක වේගය වැඩි මම රිකමන්ඩ් කරන්නේ මේක හැමතිස්සෙම මේ උඩට විලා වාඩි වෙලා ඉන්න එපා. ඔයගොල්ලෝ කැමති නැහැ ඉතින් වාඩි වෙලා ඉන්න මම දන්නේ මේ නිකන් මොකක් හරි මෙල්ටෙන් දාලා තියෙද්දි වගේ නැත්තම් අන්‍යයාගේ වෙලාවක් තමයි වාඩි වෙලා ඉන්න ෆ්‍රෙන්ඩ්ස් ඒක හොඳයි මම කියන්නේ. ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ මේ මියුසික් එක ඇහෙනවා කියන්නේ ළඟ සතෙක් ඉන්නවා කවුරු හරි මේ තාම ෆ්‍රෙන්ඩ්ස් වෙන්න හම්බුනේ. හරි ෆ්‍රෙන්ඩ්ස් ඊළඟ ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලන්ට හම්බ වෙනවා ඒකෙන් පස්සේ ඔයගොල්ලන් තියෙන චෙක් අවුට් එක. ඒ කියන්නේ ඔයගොල්ලන් චෙක් කරන් තියෙන්නේ මේ ඔයගොල්ලන් පළවෙනි ලෙවල් එක අප් වුණාට පස්සේ ඔයගොල්ලෝ මේක චෙක් අවුට් කරා නැත්නම් කලින් කරත් කමක් නැහැ ඉතින් කොහොමද ඉන්නේ සාමාන්‍යයෙන්. එතකොට ඔයගොල්ලන්ට රීවර්ඩ් එකේ ඉඳන් හම්බ වෙනවා low QI within recovery pill කියලා. මේ පිල් එක ෆ්‍රෙන්ඩ්ස් තියෙන්නේ සුප්‍රම් එකනේ. මේකෙන් ෆ්‍රෙන්ඩ්ස් කුයි 10ක් වැඩි වෙනවා. ඒ කියන්නේ කුයි ලෙවල් ඒ කියන්නේ පොයින්ට් 10ක් වැඩි වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මේවා ගොන්ද හදන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. ඒක ගැන මම වෙනම වීඩියෝ එකක් ගේනවා ෆ්‍රෙන්ඩ්ස්. අපි බලමු මේ කද්දි දැන් 334 ෆ්‍රෙන්ඩ්ස් තියෙන්නේ මගේ කුයි එක පේනවා ඇති. දැන් මේ කාපුවා 351 වුණා. 41 51 වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. 10 වැඩි වෙනවා. නිකන් පරිසරය ඇවිදීදී තෝගන් කුයි එක වැඩි වෙනවා. මේකේ වේගය වැඩි ඊට වඩා.
ඊළඟට ෆ්‍රෙන්ඩ්ස් ඕගන් තියෙන්නේ මෙන්න මේ තියෙනවා ඕගන්ද අදන් තියෙනවා නොවිසි ස්පෙල් බුක් එක. ඒක හදපුවම මොකද රෝගේට් ලෝ ග්‍රේඩ් ස්පිරිචුවල් ස්ටෝන් 20ක් හම්බ වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. එකකින් කුයි 10 ගානේ හම්බ වෙනවා. මේ බුක් එක හදනවා නම් ෆ්‍රෙන්ඩ්ස් මේක ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඕගලන්ගේ මෙතන රෙසිපි පෙන්නනවා. ඒකට ඕගන්ට ඕනේ වෙපන්ස් ෆ්‍රෙන්ඩ්ස්. මෙන්න මේ තියෙන බුක් එකයි මේ අයර්න් වෙපන් 4යි. එතනින් පස්සේ තමයි ෆ්‍රෙන්ඩ්ස් එතනින් පස්සේ කියනවා ෆ්‍රෙන්ඩ්ස් ඕගන් කියනවා එතනින් දෙකකට බෙදලා දිනවා ෆ්‍රෙන්ඩ්ස්. මෙතනින් හර කුස් ලයින් එක දාමු නෑ. ටෙස්ටිං යෝර් මයින්ඩ්. මේකේ ඕගන් කරන් තියන්නේ ඕගන් කිල් ගන්න තියෙනවා සොම්බි 25ක් ෆ්‍රෙන්ඩ්ස්. කිල් කරපුවම ඕගන් මේ ෂෝට් එක හම්බෙලා මේක සුපර් ෂෝට් එකක් ෆ්‍රෙන්ඩ්ස්. මම කරලා පෙන්නන්න නේ ෆ්‍රෙන්ඩ්ස්. සොම්බි ෆ්‍රෙන්ඩ්ස් හරි නේද පොඩ්ඩක් dia ada paha ayat antara mengenai dalam beberapa waktu bahkan influence dengue friends එතන මොකක් හරි ටස් ට්විස්ට් එක මොකක් හරි අවුලක් ගියා මම හිතා ගන්න බෑ ඊ සොම්බිලා 25ක් තමයි friends මම 25 මරුවනේ friends හරියට මම ගණන් කරේ නෑ 25ක් විතර හිටියා මම හිතන්නේ පොඩි බේබි සොම්බිලා ඉඳන් දන්නේ නැහැ friends කොමාරි මේ ලොකු සොම්බිලා බේබි සොම්බිලා නෙමෙයි මරන්න ඕනේ මේ ලොකු සොම්බිලා 25ක් මරන්න ඕනේ then friends static එක දිනානේ friends සොම්බියා 40 විතර කිල් කරලා තියෙනවා friends කොස්ට් එක මම හැදුවා friends සාමාන්‍යයෙන් normal ඒ කියන්නේ ලොකු සොම්බිලා කිල් ගන්න මොකක්ද දන්නේ නැහැ friends වෙලා තියෙන්නේ සාමාන්‍ය ඒ කලින් පාර නම් friends වැඩ වුණා මේ ටික කොස්ට් එක කම්ප්ලීට් කරලා මොකක්ද දුන්නේ කියලා friends මම හිතා ගන්න බෑ තාම හරි මේ සෝල්ට් එකේ නම හොරිසන් සෝල්ට් මොකක්ද friends බග් එකක් වුණා ඉතින් friends also video friends දැක්කනේ සෝල්ඩ් එකෙන් ගෙලින්ම ගහපුවම ඇටැක් කරද්දී ටාගට් එක ගිනි ගන්නවා friends ගෙලින්ම කියන්නේ ෆයර් ඇස්පෙක්ට් හොඳා ෆයර් සෝල්ඩ් එකක් මේක friends අපි ඊළඟට ගියත් friends යමු කොහොම quest එකටත් එතනින් පස්සේ friends ඕගලන්ට ඒක මම මොකක් හරි බග් එකක් වුණා friends ඔයගොල්ලෝ මරන්න ඕනේ හරියට friends zombie 25යි මට මතක විදිහට මේ friends අපි පොඩ්ඩක් බලමු හරි friends ඔයගොල්ලෝ කියා මරන්න ඕනේ zombie 25ක් තමයි friends හරියටම මේ ඒ කියන්නේ මම හිතන්නේ ground zombie ලා වෙනද මරන්න ඕනේ මේ අර පොඩි උම මරපුවම මේ first එක complete වෙන්නේ නැතුව ඇති zombie babies ලානේ ඒගොල්ලෝ ඒතකොට මේ හරි friends අපි එතනින් එහාට යන් ඉදිරියට මේක අපි complete කියලා දාමු my friends මේක කලින් මේක complete කරමු
හරි ෆ්‍රෙන්ඩ්ස් එතනින් පස්සේ ෆ්‍රෙන්ඩ්ස් ඕගන් තියෙනවා පාර්ට් දෙකක්. මේ පාර්ට් දෙකෙන් ෆ්‍රෙන්ඩ්ස් මම තාම එතනින් හරිය ඇදුවේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. වම් පැත්තේ තියෙන්නේ මේ සාමාන්‍ය නෝමල් මොබ්ස්ලා ක්ලියර් කරන්න රැට. ඒ කියන්නේ රොටන් ප්ලේස් 10යි බෝන්ස් 10 හොයාගත්තොත් මෙන්න මේ ලෝ රිජන්ක්ෂන් පීස් අන්න ඒ වගේ හම්බ වෙන වලින් HP වැඩි වෙන ෆ්‍රෙන්ඩ්ස් මේ බිල් එකෙන්. අනිත් පැත්තෙන් බල් ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලන්ට කිල් කරන් තියෙනවා කල්ටිවේටර්ස්ලා. ඒකේ බීවර්ඩ් එක කියනවා ෆ්‍රෙන්ඩ්ස් 10000ක් කුයි තියෙන කිල් එකකුයි ස්පිරිචුවල් ස්ටෝන් එකක් හම්බ වෙනවා 10000 ඒ වගේ තුනක්. ඒ කියන්නේ 20000ක් තියෙනවා. ඕගොල්ලන්ට ෆ්‍රෙන්ඩ්ස් මම තාම කල්ටිවේටර්ස්ලා පෙන්නන්න හම්බුන්නේ නැහැ නේද ෆ්‍රෙන්ඩ්ස්. කල්ටි ස්පෝන් එක අඩියට මෝටල් හරි ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ නිකන් හම්බ වෙනවා කට්ටිය ඇවිද ඉන්නවා ඒගොල්ලෝ ටික ට්‍රේඩ් කරන්න පුළුවන් ඕගොල්ලන්ට මෙහෙම ගියාම මේ තියෙන්නේ ඒගොල්ලන්ට පොට් එමරල්ඩ් වලට ට්‍රේඩ් කරන්න පුළුවන් තව මේක අදා තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් මේ මෝඩල් කට්ටිය මේගොල්ලන්ගේ බලමු මෝඩල් මේ වුණාට මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් මේ ඕගොල්ලන්ට ස්පිරිචුවල් ස්ටෝන් වලට මෙයා ගන්න ට්‍රේඩ් කරනවා ඒගොල්ලෝ නිකන් වර්ල්ඩ් එකේ නිකන් එහෙම ඇවිද ඉන්නවා නිකන් මේ රෑට සොම්බිලාව කට්ටියව මරනවා සත්තුන් ඒගොල්ලෝ මරනවා නිකන් කඳු උඩ ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස් සාමාන්‍ය ෆ්‍රෙන්ඩ්ස් මම එක දෙයක් මේක හොයාගත්තා ෆ්‍රෙන්ඩ්ස් දැක් විදිහේ සාමාන්‍ය බලගතුමායි ඉන්නේ කණ්ඩක් උඩ වගේ ඒ කියන්නේ හුඟක් ලොකු කණ්ඩක් උඩ ඒ කියන්නේ උස කඳු මේකේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් නබයි ෆ්‍රෙන්ඩ්ස් ආව කණ්ඩක් පෙන්වන්න බැරුණා මේ උඩ ලෙවල් එක වැඩි වෙන තරමට ෆ්‍රෙන්ඩ්ස් මේකේ මීඩුමක් වෙනවා මේ ෆ්‍රෙන්ඩ්ස් පේනවා කියලා ඔයගොල්ලන්ට මේ බලමු තාම අපි ස්නෝ බලමු නේ ෆ්‍රෙන්ඩ්ස් බලමු ටෙලිපෝට් කියලා ෆ්‍රෙන්ඩ්ස් ටෙලිපෝට් එක හරිය නෑ වගේ මම හිතන්නේ ෆ්‍රෙන්ඩ්ස් බලමු ෆ්‍රෙන්ඩ්ස් කියනවා නම් මේක හරියන්නේ නැහැ අලපි මේකේ ෆ්‍රෙන්ඩ්ස් එක බයෝම් උගත් වෙනවා ෆ්‍රෙන්ඩ්ස් ස්ට්‍රක්චර්ස් මේ වගේ නිකන් තියෙනවා විලේජස් තියෙනවා ඩන්ජන්ස් තියෙනවා නිකන් යන يعني කඳු උඩ එහෙම ෆ්‍රෙන්ඩ්ස් ඉන්නවා සුපිරියර් ඩෙසර්ට් බලන ප්‍රවද උඩයි අනේ මිස්මෝ බයෝම් ෆ්‍රෙන්ඩ්ස් ඒකේ හිතාගන්නේ තනිකර ස්නෝ බයෝම් එකක් කියනවා ඕනේ චලි දැන් බලන්න ෆ්‍රෙන්ඩ්ස් හරි මේකේ ෆ්‍රෙන්ඩ්ස් හරි මෙතන රිසෙට් එක ෆ්‍රෙන්ඩ්ස් මම හිතන්නේ මේ වර්ල්ඩ් එකේ අවුත් කරන ෆ්‍රෙන්ඩ්ස් අනේ අර හෙලි බලන්න මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් හරි මේ වගේ නිකන් එහෙම මේ කන්දේ මේ ලෙවල් එකක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් මේ තියෙන්නේ මේ ලෙවල් එකෙන් පාවු කරද්දි මේ වගේ ලස්සනට මේ ගස් එකක් මේ තියෙනවා මේ ලෙවල් එක පාවු කරද්දි හුලං වෙන සද්ද එනවා ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලන්ට මීඩියමක් වෙනවා ෆ්‍රෙන්ඩ්ස් එක ලෙවල් එකකදී පේන්නේ නැති ගානටත් එන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් මේ වගේ කඳුද තමයි සාමාන්‍යයෙන් හුඟක් වෙලාවට බලගතුමා ඉන්නේ මේවා කන්දක් මේ සෑන්ඩ් වලින් මේකේ තියෙන යන්නේ නෝමල් කඳු උඩ තමයි ෆ්‍රෙන්ඩ්ස් හුඟක් කල්ටිවේටර්ස් ඉන්නේ පවර්ෆුල්ම අය. ඒගොල්ලෝ මරන්න කියන්නේ ඔක සියදී හානි කර ගන්නවා වගේ වැඩක් තමයි ඔයගොල්ලෝ පවර් මුකුත් නැතුව මරන්න යනවා කියන්නේ ඔක කල්ටිවේෂන් ලෙවල් නැතුව ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි ඉස්සරහට මේක යන්නේ නැත්නම් පුෂ් ලයින් එක කරන් ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්. ඒ වගේ 100ක් මරපුවම ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලන්ට මෙන්න මේ රීවර්ඩ් එක හම්බ වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. අපි අනිත් පැත්ත ගැන කියනවා ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලන් කියන ඇල්චෙමි. ඇල්චෙමි අනිවාර්යයෙන්ම තියෙන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. මේ තියෙන මික්සින් කල්ඩේරම් කියන එක ඒ කල්ඩේරම් හදාගත්තා ෆ්‍රෙන්ඩ්ස්. ඔයගොල්ලෝ ඇල්චෙමි වලට අඩියේ තියෙනවා
ඊට පස්සේ තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලන්ට ඇල්ජෙබ්‍රික් වෝ එක හදාගන්න ලොකු මේකක් හදන්න කියන්නේ කාල්ඩේරමක් හදන්න දෙනවා ෆ්‍රෙන්ඩ්ස්. තවත් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් ඊළඟට තියෙනවා ක්වෙස්ට් ලයින් එකේ ඉතුරු ටික ෆ්‍රෙන්ඩ්ස් මම තාම හදලා නැහැ හදමින් පවතිනවා. එතනින් එහාට ෆ්‍රෙන්ඩ්ස් part 2 mode එකට second chapter කියන්නේ ඔය. මේකේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලන්ට තටු ගන්න පුළුවන්. මේ තියෙන්නේ feather wings. මේක එලයිට්‍රා වගේමයි rocket ඕනේ ෆ්‍රෙන්ඩ්ස් W එක රොබන් එන launch කරාට පස්සේ launch කරන උඩ පැනලා launch කරනවා. ඊට පස්සේ W එක රොබන් ඉද්දි ඉස්සරහට යනවා ෆ්‍රෙන්ඩ්ස්. මේක උගන්ට කියන්නේ රීවර්ඩ් එක විදිහට හදන්න හම්බෙන්නේ මේක. උගන්ට හදන්න බෑ ගේම් එකේ. මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් පළවෙනි පිහාට් ටික ගන්න උගන්ට ඕනේ. පිහාට් 20ක් ඕනේ feathers, wool 5යි, string 2යි, enchant level 3යි. නියම 2යි. ෆ්‍රෙන්ඩ්ස් මෙතන කරන් තියෙන්නේ ක්ලික් කරද්දී enchant level submit වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මං ගාව level නැද්ද? මං තියෙනවා. फ्रेंड्स मैं एडिट मोड देखी नहीं फ्रेंड्स मेरे नेट में सबमिट नेट में ඒක එතන ඔබත් සබ්මිට් වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. එතකොට ඔයගන්ට රීවර්ඩ් එක දිහා හම්බ වෙනවා මේ එන්නේ ටක් දෙකින් මම ප්ලේ කරනවා. මම ඒක කරගන්න ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මෙතන මේ ටස්ක් එක හරි කරගන්න ඕනේ. फ्रेंड्स එක මගේ ඉන්වෙන්ටරි එක ආවේ නැහැ. මගේ මම මේ ක්‍රියේටිව් ඉන්නේ ඒකින්ද යාවේ නැද්ද ෆ්‍රෙන්ඩ්ස්? මෙතන මේක ඉවුවා ඔබන් දාගෙන තියෙන්නේ මෙන්න මේ අරගෙන ගිහිල්ලා පොබයි. එන්න ඉන්න මම හිතන්නේ මට තැන හොයාගන්න. මෙතන මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් මෙතන මේ තියෙන උඩේ ගොබන්න මේ මෙතන උඩ තියෙන මේක ඔබල්දි එනවා රොඩ් ටික මේකේ ගිහලා බෑක් එක දාවම හරි ෆ්‍රෙන්ඩ්ස්. දැන් ෆ්‍රෙන්ඩ්ස් කරන් තියෙන්නේ මෙහෙම ඉඳලා උඩ පැන්න පොඩ්ඩක් ෆ්‍රෙන්ඩ්ස් මම සර්වයිවල් දාල්ම කරලා පෙන්නනවා ෆ්‍රෙන්ඩ්ස් ඒක රෝගල කියන්න නැත්තම් फ्रेंड्स පොඩි අවුලක් ගින් තියෙන මගේ මවුස් එකේ බැටරි බෑ තියෙන මේ වෙලාවේ මේකයි මේ පොඩ්ඩක් අමාරු ටික කරන්න. නෑ ෆ්‍රෙන්ඩ්ස් මේ ෆ්‍රෙන්ඩ්ස් දැකලා ෆ්‍රෙන්ඩ්ස් W එක ඔබන් ඉත්තේ තතු ගහනවා. ඕගන් කෑම බහිනවා ෆ්‍රෙන්ඩ්ස් මේක පියාඹුන් තරමට ඕගන් කෑම අඩු වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් බලමු ෆ්‍රෙන්ඩ්ස් මේකේ ඩියුරබිලිටි බහින්නේ ෆ්‍රෙන්ඩ්ස් මේකේ ඉන්නේ ඩියුරබිලිටි බහින්නේ ඔයගලන්ට කන්න ඕනේ කියන ෆ්‍රෙන්ඩ්ස්. ෆාස්ට් ට්‍රැවලින් හැබැයි කෑම ඕනේ. පියාඹන ශක්තිය කියන්නේ බා ශරීරෙට. ෆ්‍රෙන්ඩ්ස් මේ තියන්නේ මේ කන්දනවා. සාමාන්‍ය ලෑන්ඩ් කරගෙන ෆ්‍රෙන්ඩ්ස් ලෑන්ඩ් කරන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. මේක වෙන ෆ්‍රෙන්ඩ්ස් කන්ට්‍රෝල් සිස්ටම් එකක් නේ ඒක පෙන්නන්න තෝරන ෆ්‍රෙන්ඩ්ස්. කීබයින්ඩ්ස් ටික ඕගොල්ලෝ හදාගන්න වෙනවා ෆ්‍රෙන්ඩ්ස් ඉන්න කලින් ගේම් එකට ඉගෙන ගන්න. අර G අකුරේ මෙහෙම අවුලක් නෑ ෆ්‍රෙන්ඩ්ස්. පල්ලේ හරි කියන ෆ්‍රෙන්ඩ්ස්. පාස් කරන්න කියන්නේ ස්පෙල් එක පාස් කරන්න මම දාලා තියෙන බටන් එක තමයි මේ අර ටිටයි කමායකයි බටන් එක මතින් එක. ඒක දාලා තියෙන ෆ්‍රෙන්ඩ්ස්. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ එක නෑ. ඔයගොල්ලන්ගේ කී එක බයින්ඩ් කරන්න නැතුවටි බයින්ඩ් කරලා තියෙන කී එක වෙන එකකට බයින්ඩ් වෙලා ඇති. ඒකම ෆ්‍රෙන්ඩ්ස් මේකේ තියෙනවා තව මේ හුඟක් සෙටින්ග්ස් කියන්නේ key bindings වෙනවා. තව මේකේ පෙන්නන්න ෆ්‍රෙන්ඩ්ස් මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් wall jump එක. wall එකේ slide දෙන්න පුළුවන්. wall එකේ මේ කෙලින්ම උඩට දුවන් යන පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් මේ තියෙන horizon wall run මම දාලා තියෙන key එකේ අවුලක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් මේ කියන්නේ මේ game එකෙම දෙන keys ටික මේ මේක ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලන්ට ඒ key bind ටික හදාගන්න වෙනවා ෆ්‍රෙන්ඩ්ස් වෙනම තව තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් මේ key එක ගන්න ඔයගන්ට call එකයි enchant level 10යි iron දෙකයි වුණ ෆ්‍රෙන්ඩ්ස් මේ call එක call key එක මම ඔයගොල්ලන්ට ඒකෙ මෙන්න පෙන්නනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේක තමයි ඔයගොල්ලන්ට රීලම් එකක් ලබා දෙනවා. කියන්නේ මේකෙන් ඔයගොල්ලන්ට වෙනම වර්ල්ඩ් එකක් කියන්නේ 9 බොක්ස් එකක් දෙනවා ඔයගොල්ලන්ට විතරයි අයිති මේ අතර තියෙන එකට විතරයි ඇතුළට යන්න පුළුවන්. ඒ කියන්නේ නිකන් අර ඩොංගුවා වල
තියෙන තමාටමයි රීලම් එකක් වගේ යන්නේ වගේ සීන් එකක් තියෙන ෆ්‍රෙන්ඩ්ස්. රයිට් ක්ලික් කරපුවම ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මෙහෙම ඕගන් වෙනවා ඕගන්ගේ වර්ල්ඩ් එකට මුදින්නේ. මේක තමයි ෆ්‍රෙන්ඩ්ස් ඕගන්ට මුලින්ම හම්බෙන්නේ. නිකන් 3යි 1 2 3 4 3යි 4 බ්ලොක් මේක 3යි 3යි 4 මේ රීලම් එකක් ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලෝ මේ ක්වෙස්ට් ලයින් එකේ දිගටම ඉදිරියට යද්දී ඊළඟ එකට ඕනේ අයන් 5යි අයන් බ්ලොක්ස් 5යි මොනවද සින්න එකක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. අයන් රීලම් අප්ග්‍රේඩ් එකක් හම්බ වෙනවා ෆ්‍රෙන්ඩ්ස් පොඩ්ඩක් ඉන්න. ෆ්‍රෙන්ඩ්ස් හම්බෙන එක මෙහෙම අරගෙන මෙහෙම බිම රයිට් ක්ලික් කරපුවම ඕගොල්ලෝ ස්පේස් එක ලොකු වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඕගොල්ලෝ රීලම් එක ලොකු වෙනවා. හැබැයි ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලන්ට මේ කී එකෙන් යන්න පුළුවන්. ඒකට බෑක් යන රයිට් ක්ලික් කරපුවම ඕගොල්ලෝ හිටපු තැනටම වර්ල්ඩ් එක යනවා. ආපහු මෙහෙම ගිහිල්ලා වෙන තැනකට ගිහිල්ලා රයිට් ක්ලික් කරපුවම වර්ල්ඩ් එක ජොයින් වෙනවා. ඒ උසමයි. ඔයගොල්ලෝ ප්ලේස් කරන හැමදේම මේක තුල තියෙනවා. මේක ඇතුළේ නිදා ගන්න යන්න එපා ෆ්‍රෙන්ඩ්ස්. මොකද මේ එක්ස්ප්ලෝඩ් වෙනවා. මේක නිකන් වොයිඩ් එකේ ඉඳලා තියෙන එකින්ද මේ අර නෙදේ වල වගේ තමයි මේක නිදා ගන්න බෑ ඇතුළේ ඉඳන්. මේක තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් උඩින්ම මම පොඩ්ඩක් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඊපස්සේ ගෝල්ඩ් අප්ග්‍රේඩ් එක තියෙනවා. ගෝල්ඩ් එක තියෙනවා. ඊට පස්සේ ඩයමන්ඩ් කියලා එකක් තියෙනවා. අපි වෙන්නන්න ඕනට දැක්කම ෆ්‍රෙන්ඩ්ස් ලොකු වෙනවා ගෝල්ඩ් අප්ග්‍රේඩ් එක. මේ තියෙන ඩයමන්ඩ් අප්ග්‍රේඩ් එක. ෆ්‍රෙන්ඩ්ස් පේන ඇති මේ වගේ ඔයගන්ට රියලම් හදන්න මම හිතන රෙසිපියක් නෑ ඔයගන්ට. මොකද මේ කියන්නේ පොත් කීයකට නෑ. පොත් කීයක හදන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. මේ දැක්කම ෆ්‍රෙන්ඩ්ස් only months මේක හම්බෙන්නේ හරිම නිකන් රෙයාල් ලූට් එකක් විදිහට මේක තියෙන්නේ. මේක ඔයගන්ට අප්ග්‍රේඩ් කරනවා මෙතන ෆස්ට් ලයින් කම්ප්ලීට් කරද්දී ෆ්‍රෙන්ඩ්ස් ඉතින් එතනින් පස්සේ ෆ්‍රෙන්ඩ්ස් තියෙන්නේ එක එක මේක ෆ්‍රෙන්ඩ්ස් තියෙනවා නේද ඒක වෙනස් ටූලින් ෆොරස්ට් එක ටූලයිට් ෆොරස්ට් එක තියෙනවා. තව අනිත් ෆොරස්ට් එක මොකද්ද මම මතකත් ෆ්‍රෙන්ඩ්ස් මේක තියෙනවා විදිහට දැන් මම මතක නෑ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ෆ්‍රෙන්ඩ්ස් මේක තියෙනවා මේක මොකද්ද මේ වෝඩන් ඉන්න එකේ වෝඩන්ගේ පෝටල් එක වැඩ මේ ඩීප් ඩාර්ක් බයෝම් එක ඇතුලේ මේ යන්න පුළුවන් ඔයාලට වෝඩන්ගේ පෝටල් එකෙන් වෝඩන්ගේ ලෝකෙට යන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. තව බ්ලූ ස්කයි ඩයිමෙන්ෂන් එකේ තියෙනවා අනිත් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් සාමාන්‍ය පරිදිම හැම ගේම් මයින්ක්‍රාෆ්ට් එක ඉවර වෙන පරිදිම තියෙනවා එන්ඩ් එක. එන්ඩ් එකට ගියාම ඔයාලට රීවර්ඩ් වගේක් හම්බ වෙනවා එහෙම සීන් වගේක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. හැම රියල් එකටම ඔයගොල්ලෝ යද්දි වර්ල්ඩ් එකටම කියන්නේ දැන් මේ වලට යද්දි ඔයාලට හම්බ වෙනවා එක එක රීවර්ඩ්ස් එහෙම හම්බ වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. දැක්කම ෆ්‍රෙන්ඩ්ස් අපි හිතපු තැනින්ම එළියලා ෆ්‍රෙන්ඩ්ස්. ෆ්‍රෙන්ඩ්ස් මේකේ හුඟක් දේවල් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් පැහැදිලි කරන්න. ඉතින් අද වීඩියෝ එක හුඟක් දිගයි ෆ්‍රෙන්ඩ්ස්. දැන් ඉතින් මම මෙතනින් අද නවත්තන්න යන්නේ ෆ්‍රෙන්ඩ්ස්. අපි ඊටු ටික යනවා ෆ්‍රෙන්ඩ්ස්. මම පස්සේ කියනවා ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලන්ට මේ මුල් පැක් එක ගැන ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් සමා වෙන්න ඕන ෆ්‍රෙන්ඩ්ස් වීඩියෝ කියන බැරි වුණාට ඇත්තම කියනවා නම් මගේ පොඩි අවුල් වගේක් ගියා ෆ්‍රෙන්ඩ්ස්. අර escape from yandere ෆ්‍රෙන්ඩ්ස් ගේම් ප්ලේ මම දිගටම දාන්න හිටියේ ෆ්‍රෙන්ඩ්ස්. හැබැයි පොඩි අවුලක් ගිහින් මම මේකේ ෆයිල් ටික මේ මගේ හાર્ඩ් එක එක්ස්ටර්නල් හાર્ඩ් එකක් දාලා ෆ්‍රෙන්ඩ්ස් ඒකින්ද මේ ලැප් එකේ දැන් නෑ ෆ්‍රෙන්ඩ්ස් ආපහු ඒක දාගන්න ඕන ෆ්‍රෙන්ඩ්ස්. ලැප් එකට දාගන්න තමයි ගන්න ෆ්‍රෙන්ඩ්ස්. මම මුත් පැක්කේ ලින්ක් එක ෆ්‍රෙන්ඩ්ස් පල්ලෙහාට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් thank you මේ වීඩියෝ එක බලලා ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම ඉක්මනින් මේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් දැන් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මට වැඩත් වැඩි ෆ්‍රෙන්ඩ්ස් වැඩින්දා වීඩියෝස් දාන වේගය නම් අඩු වෙන ෆ්‍රෙන්ඩ්ස්. හැබැයි මම වීඩියෝ එකක් දාන අනිවාර්යෙන් සතියේ වීඩියෝ එකක් දානවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් thank you ෆ්‍රෙන්ඩ්ස් මේ වීඩියෝ එක බලුවා ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මාව subscribe කරන්න like කරන්න මට මගේ වීඩියෝ එක ගැන comment එකක් දාන්න ෆ්‍රෙන්ඩ්ස්. යාළුවන්ට share කරන්න ෆ්‍රෙන්ඩ්ස්. මේ මුත් පැත්තේ තියෙන ඕන වෙනස්කම් ගැන කියන්න ෆ්‍රෙන්ඩ්ස්. මේකේ bugs තියෙනවා නම් මොකක් හරි තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් මාව දැනුවත් කරන්න ෆ්‍රෙන්ඩ්ස්. මගේ Discord username එක මම පල්ලෙහෙන් දාලා තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඔයගොල්ලෝ මම වැඩිපුර online Discord එකේ කිසිම social media එක නැහැ account WhatsApp විදියට ඒක වැඩක් නැහැ නිකන් පැත්තෙන් කියන්නේ. Discord එක මම 24 hours කියන්නේ දවල් ඉඳන් රෑ වෙනකන් ඉන්නවා අනිවාර්යෙන්. දවල් 3ක් රෑ පාන්දර 12ත් එකත් අතර ඔන්න ඔය වගේ 3ත් එකත් අතර ඉන්නවා ෆ්‍රෙන්ඩ්ස් online. ඉතින් මොකක් හරි බග් එකක් තිබ්බොත් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මේකේ. නැත්නම් මට Discord එකේ ඇවිල්ලා මට වෙනම private message එකක් දාන්න ෆ්‍රෙන්ඩ්ස්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් thank you මේ වීඩියෝ බලවට.
එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අලුත් වීඩියෝ එකකින් අපි ආපහු හමු වෙමු.